ශ්‍රී ලංකාවේ පාපන්දු පවුල එකතු කරගෙන මුල් වතාවට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයක් කොළඹින් පිට පැවැත්වුණේ නුවරඑළියේදී. අපි මේ ඉන්නේ නුවරඑළියේ අරලිය ග්‍රීන් සිටි හෝටලේදී. අපත් සමග මේ ඉන්නේ ශ්‍රී ලංකා පාපන්දුව නව තලයකට ඉහළ තලයකට ගෙන ගිය වත්මන් සභාපති ජස්වරුමා. මුලින්ම සුබ පතනවා, ඒ වගේම අයිබෝන් කියලා පිළිගන්නවා. මේ පවුල එකතු කරන්න ඔබ මේ ගත්ත උත්සාහයේ ප්‍රතිඵල අපි ඇස් දෙකෙන් දැක්කා. ඒක අපිට කියන්න ඔබේ වචනින්. ඇත්ත වශයෙන්ම පාපන්දුව කියන්නේ ලංකාවේ පුරාම විසිරලා තිබෙන ක්‍රීඩාවක් සහ මම හිතන්නේ ක්‍රීඩා ජාතික සංගම 78න්ම පාපන්දු සම්මේලනය තමයි මම හිතන්නේ දැවැන්ත සමාජික සංඛ්‍යාවක් තිබෙන ක්‍රීඩාවක්. අපිට ඉන්නවා උත්තරේ සිට දකුණ වෙනකන්, නැගෙනහිර සිට බස්නාහිර වෙනකන් සමාජික වෙනතන ලීග් කියලා අපි හඳුනන්නේ 68ක්. ඒ 68 තුල ක්‍රීඩා සමාජ 3000ක්, ක්‍රීඩකයෝ 75000ක් විතර අපේ පවුලට අයිති. එතකොට මේ 68 සමාජිකයෝ 68 උතුරේ විවිධ ප්‍රදේශවල ඉන්න විවිධ සංස්කෘති වල ඉන්න විවිධ කල්චර්ස් වල ඉන්න කට්ටියව ගෙනල්ලා එකමුතු කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි, ඔබ දන්නවා. හැබැයි අන්තිම වසර 3ක කාලය තුල මට හැකියාවක් ලැබුණා නිලවරණයේදීත් සහ ඊට පසුවත් මේ සියලු දෙනාම එක්රාසි කරගෙන එක තලයකට එක අරමුණකට යන්න ගෙනියන්න පුළුවන් කියන නායකත්වය තුන්වෙනි වරට අපි මා සභාව ඒකමතික තීරණ මෙතන සම්මත කරගත්තේ. විශේෂයෙන්ම ඔබ කියව පරිදි මේ තමයි මම හිතන අවුරුදු 80ක වැඩි තිබෙන ඉතිහාසය තුළ පාපන්දුවේ පළවෙනි වතාවට තමයි අපි කොළඹින් පිට අපේ සමාජිකයෝ අරගෙන විල්ලා මහා සභාවේ ඒගොල්ලන් නවත්තන් දීලා ඒගොල්ලන්ට සියලු පාස්කම් ලබා දීලා ඊටම සුන්දර සහ ජාත්‍යන්තර වශයෙන් ඒහා සමානව තියෙන මහා සභාවක් ඇතුළත තමයි අපි මේක කරේ. මේක අන්තිම වසර දෙක තුලත් කරා. මේ වර ටිකක් වෙනස්. මොකද අපි මෙහි ගෙනල්ලා අපි එකතු වෙලා අපි විවිධ දේවල් කතා කරලා අන්‍යෝන්‍ය සම්බන්ධතාවය ආපහු ඇති කරලා විශේෂ දේවල් ගොඩක් කරා. ඒ වගේම තමයි මේ පවුල තුළ මේ පාපන්දුවේ උතුරේ ඉඳන් දකුණ වෙනකම් සහ බස්නාහිර ඉඳන් නැගෙනහිර වෙනකම් තියෙන මේ සමූහය එකට තියාගන්න එක ඉතාමත් වැදගත්. මොකද මේ පාපන්දුව තුළ තමයි අපි ගොඩාක් දුරට රටේ තිබුණු ජාති භේදය වගේ දේවල් නැති කරගෙන සියලු දෙනාම එක මවකගේ දරුවෝ වගේ ගෙනියන්න පුළුවන් හැකියාවක් තිබුණේ පාපන්දුවේ. ඒක අපි රැකගෙන යනවා දිගින් දිගටම. අද විශේෂ ස්තුතිවන්ත වෙන්න ඕනේ සියලු දෙනාම ඒකමතිකව තීරණ ගත්තා. ඒ වගේම මගේ නිල කාලය තුල වසර දෙකමාරක් විතර කාලයක් අවසන් දැන්. ඒ කාලය තුල මම දුන්න පොරොන්දුව තමයි ජාතිය කණ්ඩායම ශක්තිමත් කරන එක. අපි අද පෙන්නවා කොහොමද අපි ශක්තිමත් වෙලා ඉන්නේ. 207 ඉන 191ට ආවේ කොහොමද? කොතරම් මැචස් අපි දිනලා තියෙනවද කියලා ඒක ඇස් දෙකින්ම මේ විෂුවල්ස් වලින් සියලු දෙනාම දැක්කා, සතුටු වුණා. ඒ වගේම තමයි අද ආරම්භ කරා මීළඟ අදියර නැත්නම් next chapter කියන එක ඊළඟ ප්‍රෝග්‍රෑම් එක. ඒක තුලින් අපි අදහස් කරන්නේ ප්‍රදේශ වශයෙන් ලංකාව තුල සියලු ප්‍රදේශයෙන්ම ලීග් ශක්තිමත් කරන්න, ඒ වගේම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සියලු දෙනාම එකමුතුව කරන්න, එක ප්ලැට්ෆෝම් එකකට ගන්න සහ යෞවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එහෙම ප්‍රදේශයෙන්ම ක්‍රීඩා කරන්න තරඟ වැඩියෙන් පවත්වන්න අද මුදල් ප්‍රදානයක් කරා. එහෙනම් මම හිතනවා ලංකාවේ ආයිත් නැවත ප්‍රබිදීමක් ඇති වෙයි. මොකද අපි ලොකු මුදලක් ආයෝජනය කරනවා පළාතේ ඉන්න ක්‍රීඩා සමාජවලට සහ පාසල් පාපන්දුව සහ යෞවන පාපන්දුව ගැනත් අපි විශේෂ අවධානයක් කරනවා. ඒ වගේම විශේෂ තීන්දුවක් අපි ගත්තේ සියලු දෙනාටම එක ව්‍යවස්ථාවක් අපි සම්මත කරගෙන සියලු දෙනාම 68 දෙනාම යාපනයේ ඉඳන් මාතර වෙනකම් තියෙන සියලු දෙනාම එක ව්‍යවස්ථාව තුළ වැඩ කරන්න ඕනේ කියන නියාමනයක් අපි අද සම්මත කරගත්තා. මම හිතන්නේ ඉදිරියට තියෙන ප්‍රශ්න ගැටලු ඔක්කොම මේ නව ක්‍රමවේදය තුළ निराකරණය කරගෙන පාපන්දු ඉදිරියට ගෙනියන්න අපි ශක්තිය ලැබෙයි. ඔබ කිව්වනේ යාපනයේ සිට මාතර කියලා. කියන්නකො පුත්තලමේ සිට මඩකලපුව දක්වා ත්‍රිකුණාලය දක්වාත් කියලා. ඒකනේ කතාව නෑ. ඒක නෙමෙයි. ඔබ ජාත්‍යන්තරයට ගිහිලා ලබාගත් අත්දැකීම දේශීය වශයෙන් හැමෝටම ලබා දෙන්න ගන්න උත්සාහයක් මම මේ දකින්නේ. 1995 දකුණු ආසියා පාපන්දු තරඟයක් ජයග්‍රහණය කරගත්ත ප්‍රබල ඉන්දියාවට එරෙහිව මම දැක්ක අද දානවා ඩිජිටල් මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ SAF champions again කියලා. දැන් ඒකනේ ඔබගේ බලාපොරොත්තු ප්‍රබල අභියෝගයක් එක්ක මේ ශ්‍රේණිගත කිරීමත් එක්ක ඔබ දකින්න මේ කලාපීය ජයග්‍රහණය අපි ප්‍රාර්ථනා කරනවා. මට කියන්නකෝ
ඔබ මේ ගන්න උත්සාහය ඔබ විශේෂයෙන් දල්මය වශයෙන් ශක්තිමත් කරන ගමන් ඒ ගත්ත උත්සාහයට හොඳම සාධකය තමයි මෙවර චැම්පියන්ස් ලීගය සහ විශේෂයෙන් සභාපති ශූරතා කුසලානය දෙකම පිට පළාත්වලට ගියේ. පිට පළාත් කියලා අපි කිව්වට පාපන්දු තියෙන ප්‍රදේශමේ. ඔබ හරි හරිත ඔබ හරි විශේෂයෙන්ම අපි විවෘත කරලා දුන්නා දක්ෂතාවය කොතන තියෙන්නේ පාපන්දුව කොතන තියෙන්නේ එතනට ඒ කප් එක හිමි කියන එක. ඒක ඔබ කියනවා වගේම උදාහරණයක් තමයි අපේ ඉහළ තලයේ තියෙන තරංගාවලියේ කුරුණාගලකට ගියා. එතනින් එහාට උතුරට ගියා චැම්පියන් කප් එක. එතනින් පේනවා පාපන්දුව ලංකාවේ තුල තව දක්ෂතාව තියෙන කණ්ඩායම් සහ ක්‍රීඩකයෝ ඉන්න බව. ඒක තමයි අපේ ආඩම්බරයෙන් අපි බලාපොරොත්තු වුණ දේ. ඒ වගේම තමයි ඔබ කියව වගේ වින් සාෆ් අගේන් කියන කැම්පේන් එක අපි පටන් ගත්තේ අද. ඒක වැඩි දියුණු කරලා මුළු රටටම අපි ඒක එලි දක්වනවා සහ මිලියන් 22 අපේ ජනතාව සියලු දෙනාටම අපි කියන එක්රාශි වෙන්න කියලා. අපේ හීනය මගේ හීනයක් තමයි 95න් පස්සේ වසර 31කට පස්සේ මගේ හීනයක් තියෙනවා දකින්න මුළු ලංකාවම එක සිංහ කොඩේ යටතේ මේ පාපන්දුව ගැන නොවැම්බර් මාසයේදී සතුටු වෙන එක. ඒකට විශේෂ හේතුවක් තියෙනවා නේද? මමත් ඒකත් එක්ක හිටියා මේ මගේම ජනමාධ්‍යයේ. ඒ කණ්ඩායමේ ක්‍රීඩා කළපු නායකයා ඇතුළු බොහෝ දෙනෙක් ඔබ වටේ ඉන්නවා. ඒක ඔබට විශේෂ ශක්තියක්. ඔබට ඔවුන්ගේ අත්දැකීම ඒ දිනාගත් අත්දැකීම ලබා දෙන්න පුළුවන්. ඔබ දැන් කියන්නකෝ ඔබ විශේෂයෙන් මේ අවසන් වශයෙන් මම මේ ඔබෙන් අහන්නේ ඔබ FIFA එක ඒ වගේම AFC එක මෙතන නියෝජනය කර ගනිමින් ඔබ මේ සියලුම දේ කරේ. ඒ නිසා මට දැනෙනවා ඔබ මේ සියලුම දෙනා සමග ඒ උන්ගේ සුබ පැතුම් සහ මඟ පෙන්වීම යටතේ කරන වැඩක් අපි ඒක දන්නවා. කෙටියෙන් කියන්නකෝ මේ ගමනේ ඔබ දකින සුවිශේෂී කාරණාව මොකක්ද? ශ්‍රී ලංකාවට පාපන්දුව වැදගත් වන්නේ ඇයි කියලා? ශ්‍රී ලංකාව පාපන්දුවට වැදගත් වෙන්නේ හරිත ශ්‍රී ලංකාව පාපන්දුව කියන්නේ ජනතාවයි ක්‍රීඩාව. බහුතරයක් කැලෑවේ කොළාවේ පාරේ හැමතැනම ක්‍රීඩා කරන මේකම ක්‍රීඩාව තමයි මේ පාපන්දුව. ඒ පාපන්දුව තුළ දක්ෂතාවය අපි හඳුනගන්න පුළුවන්. හැබැයි ඒ දක්ෂතාවය ඉදිරියට ගෙනියන්න මඟ පෙන්වීමක් අවශ්‍යයි. විෂන් එකක් අවශ්‍යයි. ඒක තමයි මම කරන්නේ. මට කරන්න පුළුවන් මේ මගේ කාලය තුළ යම් කිසි සීමාවක් තියෙනවා. හැබැයි ඒ යම් කිසි සීමාව මට කරන්න පුළුවන් දේ දැනන්න කරන්න ඕනේ කියන එක තමයි මගේ අභිප්‍රාය. ඒ නිසා තමයි දැනන්න කරන්න පුළුවන් එකක් තමයි ආපහු සාෆ්‍රික ගියන එක ඉන්දියාවටත් බීට් කරලා රටවල් 7ක් තුළ අපි කලාපේ අපි ශූරයන් කියලා කියන එක අපිට වර්ල්ඩ් කප් එකට හා සමානයි. අපි දන්නවා ඔබ ඉතා ඉක්මනින් 13 ලෝක කුසලාන අවසන් මහා තරගයේ ආරම්භක අවස්ථාවට සහභාගී වෙන්න යනවා. ඔබ එහි ගිහිල්ලා ඒ උද්‍යෝගයත් ලබාගෙන ඇවිල්ලා අපිට ඊළඟට පටන් ගන්න ඒ තරඟාවලි සියල්ලටම ඔබ ඒ නායකත්වය ලබා දෙන්න. සුබ පැතුම් ඔබේ ගමනට. Thank you හරිත බොහොම ස්තුතියි. and මම අන්තිමට කියන්නේ win safe again කියලා කියන කැම්පේන් එක අපේ රටේ අපේ සියලු දෙනාගේ කැම්පේන් එක. ඒක වටා සියලු දෙනාම එක් වෙන්න ඕන රොක් වෙන්න ඕන.